අධිකරණ ජනාධිපතිතුමනි ඔබට අවසරයි මම මෙච්චර කාලේ අවුරුදු එකමාරක් විතර පාර්ලිමේන්තුවේ කතා කරලා තියෙනවා කිසිම එක්ස්පීරියන්ස් එකක් නැතුව කවදාවත් බය වෙලා නැහැ. හැබැයි ඔබගේ ඉස්සරහ කතා කරනකොට ඇත්තටම මේ ඒකේ වෙනම ෆීලිං එකක් කියන්න අමාරුයි. ඇත්තටම මම පොඩි කාලේ ඉඳන් හිතනවා සිංහල ඉගෙන ගන්න ඕනේ කියලා. මම පොඩි කාලේ ඉන්නකොට අපේ අධිකරණ ජනාධිපතිතුමා දෙමළ කතා කරනකොට අර ඩාම් වෙනවා ඩූම් වෙනවා පොඩ පොඩ දන්නේ නැත්නම් ඕගොල්ලෝ කියන අර කතාව ආය බලනවා. ජනාධිපති මහින්ද රාජපක්ෂ විතරයි සිංහල ජනතාවට මම හැමදාම කියනවා පාර්ලිමේන්තුවේ මගේ ඥාතිය අමතක කරන්නේ නැහැ. මම දෙමළ උපදුනේ දෙමළ. මම බැරි වෙලා හරි සිංහලෙන් උපදනා නම් මම ඕගොල්ලෝගේ පිටපස්සේ පෙනී හිටිනවා. හැබැයි මම දෙමළ වුණාට මම ඇත්ත කියන්න කැමැති. එදාත් අදත් ඉස්සරහටත් කවුරු හරි කවුද ජනාධිපති කියලා කිව්වම පොඩි ළමයා ඉඳන් වයසක ආයෙත් වෙනකන් කියන්නේ අධිකාරී ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂගේ නම විතරයි.